භාවනා යෝගීව ඉන්න පුළුවන්. රජකල ගුවතිල රජතුමාගේ රංචුවක් කියලා තියෙනවනේ. අයිබෝන් යාළුවනේ ඉතින් අපි බොහොම සන්තෝෂයි YouTube නාලිකාවේ කට්ටිය. ඉතින් අලුත් චාරිකාවක් කරන ගමන් තමයි අද අපි යන්නේ ට්‍රින්කෝ වලට. ඉතින් ත්‍රිකුණාමලේ පැත්තට ගිහිල්ලා ඒ පැත්තේ බලන්න තියෙන දේවල් බලාගෙන එන්න තමයි යන්නේ. දවස් 3ක ට්‍රිප් එකක්. අද අපි රැ ඉන්නේ සීගිරියේ. ඉතින් මේ දැන් සීගිරිය යන ගමන් තමයි. ඔන්න අදත් යනවා තුෂාර අයියා. ඒ වගේම තමයි මේ පැත්තේ ඉන්නවා මේ ඉන්න අපේ ක්‍රිෂාන්ත සහෝදරයා. මේ ඉන්න අපේ අශාන් මල්ලි. එතකොට අපේ පොඩි මල්ලි ආවේ නැහැ. ඌ අපිට පොල්ලක් දීුවා කවුද ශානක මල්ලි. ඉතින් එහෙනම් අපි යන්නේ අතරතුරේ හොඳ හොඳ වීඩියෝ ටිකක් ගේන්න. එහෙනම් දැන් අපි නවතිනවා. එහෙනම් ජය වේවා. ජය වේවා අපේ නාම. අයිබුවන් ඉතින් අපි කට්ටිය ඉන්නවා අදත් සීගිරි සර්කිට් බංගලෝවේ හිටියේ අපේ ශ්‍රී ලංකා ටෙලිකොම් සර්කිට් බංගලෝවේ. එහෙනම් අපි යනවා ත්‍රිකුණාමලයට එන්න. ඉතින් ආයිබෝන් අපි ඉන්නේ කන්තලේ ඩෑම් එක උඩ. වැව තමයි මේක. එයා පැත්තේ තියෙන චෛත්‍ය රාජානන් වහන්සේ නමක් තියෙනවා. බුදු පිළිමයක් තියෙනවා. ඉතින් ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන තේමාව මෙතනක් තියෙනවා. ඉතින් මේ කන්තලේ වැව ඇත්තටම ගත්තොත් ප්‍රධාන වශයෙන් වැදගත්කමක් වෙන්නේ මේ. ඉතින් ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ තමයි ඇත්තටම මේක මේ හදලා තියෙන්නේ. ඉතා මෙච්චර දෙයක් හදන්න ඇත්තට මේ ගලුයි මැටි විතරයි දාලා මේ බැම්ම හදලා තියෙන්නේ. මේක හබරන මොරවැව එතකොට කන්තලේ කියන පැතිවලට මේ ජලය මුදා හරින්න තමයි ගොවිතැන් කටයුතු කරන්න තමයි හදලා තියෙන්නේ. ලස්සන පරිසරයක් සුන්දරත්වය අතින් ගත්තොත් ඉතින් හොඳ ජල පෝෂිත ප්‍රදේශයක්. ලංකාව කියලා කියන්නේ අති සුන්දර රටක්. ඔන්න බලාගන්න ලස්සන. එහෙනම් ඉතින් අපි ඉන්නේ කන්තලේ ඩෑම් එකේ. මංගල මහා සෑයට තමයි යන්නේ තේරුවාවිල. හරි අපි යනවා උදේ පාන්දර මංගල මහා සෑ රඳුන් වඳින්න. ඉතින් අපි මේ කට්ටිය ඉන්නේ ක්‍රිෂාන්ත අයියා මම ක්‍රිෂාර අයියා. අචා මල්ලි අර යනවා මේ බාරයක් වෙලා කහපාට මල්ලට්ටියකුත් අරගෙන. අපේ ජීවිතේ තව සුවඳ වේවා මලකුමින් පිබිදුණු විලින් ඔබට සිත සහනය ලැබේවා සංඝ රත්නයේ යුණුව ඔබේ සම්පූර්ණ කර කෙලෙසුන් නසන්නට සංසාරික බැඳුණු පවුරෙන් මිදෙන්නට මුනි
ගුණයගෙන සිරසට වදිනු කෙරුවන් සරණයි. අපි ඉන්නේ සේරුවාවිල මංගල මහා සෑය ඉදිරිපිට. මේක තමයි සේරුවාවිල මංගල මහා සෑය. මේක ඇත්තටම ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ තමයි ඉදි වෙලා තියෙන්නේ. තථාගතයන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තමයි මේක තැන්පත් කරලා මේ චෛත්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. බොහොම සැදැහැවත් සිතින් ඔබත් වැඳ ගන්න, වැඳ පුදා ගන්න මෙතනට පැමිණෙන්න කියලා අපි ආරාධනා කරනවා. තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයේදී ධාතුන් වහන්සේලා ප්‍රධාන ධාතුන් වහන්සේලා 7 නමක් ඉතිරි වුණා. ඒ 7 නම තමයි දන්ත ධාතුන් වහන්සේලා 4 නමක්. ඒ වගේම දකුණු අකු ධාතුන් වහන්සේ, වම් අකු ධාතුන් වහන්සේ සහ ලලාට ධාතුන් වහන්සේ ඔය ප්‍රධාන ධාතුන් වහන්සේලා 7 නමෙන් මෙතන වැඩ ඉන්නේ ලලාට ධාතුන් වහන්සේ. ලලාට ධාතුන් වහන්සේ කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ නලල් තලය. අපි දැන් ඉන්නේ මෙතන මේ සේරුවිල ගිරි ලිපිය ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් මෙන්න මෙතන තමයි මේ සේරුවිල ගිරි ලිපිය තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 9-10 සියවසේ තමයි මේක මේ ඉදි වෙලා තියෙන්නේ. සිරිසංග බෝ කියන රජ කෙනෙක් තමයි මේ ලිපිය මේ කොටලා තියෙන්නේ. මේක ඉතින් වට කරලා හදලා තියෙනවා. මේ සඳහන් කරුණු අර අතනින් තියෙනවා. සේරුවාවිල රජමහා විහාරයේ මංගල මහා සෑය වඳින්න අත්ගම තව තියෙනවා මේ භාවනා යෝගීව සිටි ගල් ලෙනක්. මේ පරණ ගල් ලෙනක්. ඇත්තට මේ ගල පිහිටි විදිය හිතා ගන්නත් බෑ. හරි මේ 아무තු විදියට තමයි පිටලා තියෙන්නේ. ඉතින් භාවනා යෝගීව ඉන්න පුළුවන් ස්ථානයක් තමයි මෙතන. ඉතින් හරි නිස්කලංකයි. නිස්කලංක පරිසරයක තියෙන්නේ. අපිට පොඩි කරදරයකුත් වුණා. අසම්මල්ලිගේ සෙරප්පු දෙක හොරකම් කරලා මේ දෙන්න සෙරප්පු දෙක අයිතිකාරය අරන් ගිහලා අසම්මල්ලිගේ පව් ඉතින් මොකද කරන්නේ? අසම්මල්ලි ඉතින් පිනක් කරගත්ත සෙරප්පු දෙකක් දන් දීලා අසරණ මිනිස්සුෙකුට. ඒ පේන්නේ දැන් ඉතින් සෙරප්පු නැතු යනවා ටිකක් නිකන්නවා. අසහනයටපත් වෙලා යනවා. අසහනයටපත් වෙලා තියෙන්නේ සෙරප්පු දෙක නැතුව. ලංකා පටුන රජමහා විහාරය මේක තමයි හොඳට නගින්න ඕන ටිකක් වැඩි කළා කියලා. ඉන්දියාවේ රජකල ගුවතිල රජතුමාගේ දියණිය තමයි මේ හේමමාලා කුමරිය කියන්නේ. මේ පැත්තෙන් ඉන්නේ මේ බෑන නුවන්. දඹදිව කාලිංග දේශයේ යුද්ධ කළා. පිස්සු වරක 31 කාලය තුළදී බුදුරජාණන් වහන්සේගේ වම් පැත්තේ වම් හස්තේ දන්ත ධාතුන් වහන්සේ තමයි කොණ්ඩේ සංගෝගන මේ දන්ත කුමරුත් එක්ක රුවල් නගක නගලා මේ ශ්‍රී ලංකාවට මේ දන්ත ධාතුන් වහන්සේ රැගෙන ඉන්නේ. මේ අතරතුරේදී මේ හේමමාලා කුමරියට සෑහෙන කරදර වලට මුහුණ පාන්න වෙනවා මුහුදේ. මේ දන්ත ධාතුන් වහන්සේ දැන් ආවේ ලංකා පටුන රජමහා විහාරයට. නැගලා මේ චෛත්‍ය බලන්න යන ගමන් ඇත්තටම මෙතනට තමයි හේමමාලා දන්ත කුමරු දන්ත ධාතුන් වහන්සේ වාම දළදා වහන්සේ වැඩම කෙරෙව්වේ. ඇත්තටම හේමමාලා කුමරිය මේ ඔය කෙස් කලඹේ සංගවාගෙන සිංගෙන මේක මේ දන්ත ධාතුන් වහන්සේ වැඩම කරගෙන තියෙන එක තමයි දැන් අද නුවර දළදා මාලිගාවේ වැඩ සිටින්නේ මේ හේමමාලා දන්ත කුමරු. ඉන්දියාවේ සිට මේ ලංකාවට වැඩම කරපු ඒ දළදා වහන්සේ තමයි. ඉතින් මේ
අපි දැන් ඉන්නේ ලංකාපටුන බීච් එකේ. ඉතින් වැඩිපුරම දීවර කර්මාන්ත තමයි යෙදෙන්නේ. එහා පැත්තේ පන්සල, මේ පැත්තේ බීච් එක. බීච් එක කිව්වට ඉතින් ලොකුවටම නෑ. ගල් තලාව කරන වැඩිපුරම තියෙන්නේ. නාන්න බෑ. නාන්න බෑ අනුදුරුදායකයි. වයින්න දෙන්නේ නෑ. ඉතින් මෙතනට ඇවිල්ලා නාන්න නම් එපා. ඇඟ හොදගත්තට කමන්නේ. ඔව් පොඩ්ඩක් ඇඟ සෝදගත්තට කමන්නේ නාන්න එපා. අපි දැන් ඉන්නේ සාම්පූර් ලයිට් හවුස් එක. ඇත්තටම කිව්වොත් මේ අපි ලංකාපටුනේ ඉඳලා එන්නේ. ලංකාපටුනේ ඉඳලා එනකොට ටිකක් කිලෝමීටර් 28ක් 29ක් වගේ තියෙනවා. නමුත් ඉතින් වැඩේ තියෙන්නේ පාර චුට්ටක් දුෂ්කර මාර්ගයක් තමයි තියෙන කිලෝමීටර් 10ක් විතර. දැන් අපි ඉන්නේ සාම්පූර් ලයිට් හවුස් එක. ඒක තමයි ලයිට් හවුස් එක. ඉතින් එන්න දුෂ්කර මාර්ගයක් තියෙන්නේ. ඉතින් ඇවිල්ලා ඔයාලටත් බලන්න පුළුවන්. ලංකාවේ එක කෙලවරක් ට්වින්කෝ මේ පැත්ත මුහුද ඉස්සරහා නේවි කැම්ප් එක තියෙනවා. අවිල බලලා යන්න පුළුවන් කිසි අවුලක් නැහැ. නේවි එකෙන් අවසර දෙනවා බලන්න. මේ අවසරය අරගෙන ID එක දීලා ඒ තොරතුරු විස්තර ඔක්කොම ටික දීලා ඒකට ඇවිල්ලා බලලා පරිසරයේ හානි නොකර මේ බෝතල් අරේ මේ දාන්න නැතුව ප්ලාස්ටික් ගේන්න නැතුව එන්න. එහෙනම් බොහොම සන්තෝෂයි. දැන් ඉන්නේ මේ තමයි මහවැලිගඟ මුහුදට වැටෙන ස්ථානය. මෙන්න මෙතනින් තමයි වැටෙන්නේ. මේ පැත්තේ තියෙන්නේ මහවැලිගඟ. ඕම යනකොට අර පැත්තේ මුහුද. අන්න අතරින් තමයි වැටෙන්නේ. නැව් එහෙම ඇවිල්ලා තියෙනවා. අර බලන්න පාර පැනලා ගිහිල්ලා නැවක් බලාගෙන ඉන්න කට්ටිය එන. නෑ නෑ මම කරවයි නැවුලා. කොච්චර ගැඹුරු වෙනවද ඔයාලා? අපි දැන් ඉන්නේ බොහොම සන්තෝෂයි යාළුවෝ කට්ටිය ආවා මාබල් බීච් එකට ට්‍රිප් යන ගමන් කට්ටියම නෑවා රාමෙත් හොඳ දැනට තියෙනවා අතුල් ටිකක් හොඳයි ඉතින් ඔයාලත් එන්න මාබල් බීච් එකට කට්ටිය යනවා අපි දැන් නාන්න ඔයාලත් එන්න නෑවා China Bay railway station එක මෙතන තමයි දාලා තියෙන්නේ. එහා පැත්තේ China Bay එක තියෙනවා. එතන වරාය. මේක ස්ටේෂන් එක. එතන එහා පැත්තේ තියෙනවා Indian Oil. ඔයාලා දන්නවා ඇති ලංකාවේ තියෙන අර තෙල් ටැංකි 99ක් තියෙන අන්න ඒක තියෙන්නේ හරි.
ඉරපේන මේ ඉන්නේ මෝරංචුවක් අපේ මේ ඉන්නේ මෝරංචුවක් තිත් මෝරංචුවක් මෝරංචුවක් කියලා පේනවනේ මේ ඔය බලන්න ලස්සන හරි ලස්සන චූටි වැඩියකුත් තියෙනවා මේ අතර මේ ඉන්නේ මේ අපි දැන් මේ තිරුකෝණේශ්වරන් කෝවිලේ එතනට යන ගමන් තමයි ඉන්නේ මේ යන පාර ගම අපි ඉන්නේ තිරුකෝණේශ්වරන් කෝවිලේ යන ගමන් ඉන්නේ ඔයාලට පල්ලෙහාන් පේනවා අර ගල් තලාව ඒකෙන් අර අතන කැපිලා තියෙන්නේ ඔතනට කියන්නේ රාවණා කැපිල්ල කියලා තමයි සඳහන් වෙන්නේ ඉතිහාසයේ රාවණාගේ කඩුවෙන් ඔය ගලට ගහලා තියෙන එතකොට ඒ ගල කැපිච්ච විදිය තමයි පේන්නේ මේ තියෙන්නේ මේ අසම්මලි තොටිල්ලක් යට ගන්න ආවා සෙරප්පු දෙක මොකද මේකේ මේ ළමයි හම්බෙන්න බාර වෙන ගහක් තියෙන මේ ගහේ තමයි බාර වෙන්නේ ඒ තොටිල්ලක් තමයි මේ ගෙට ගහලා තියෙන්නේ ආන්න ඔය විදිහට තමයි බාරහාර වෙන්නේ අයිබෝවන් ඉතින් අපේ ගමනේ තවත් දවසක් උදා වුණා. අද ඉන්නේ අපි ත්‍රිංකෝමලි නිලාවේලි බීච් එකේ කිට්ටුවම ඉන්නේ. ඉතින් මෙතන තමයි හිටියේ. දැන් ඉතින් පාන්දරම යන්න හදන්නේ. ගොඩක් තියෙන තැන් තියෙනවා යන්න. අපි තැන් වලට ගිහිල්ලා හම්බෙමු. අපේ කට්ටිය කනවා දැන් උදේ පාන්දර එළියට වෙලා පොඩ්ඩක් දන්නේ නැද්ද? තුෂාර අශාම්මල්ලි එතකොට මම මෙතන ඉන්නවා. අපේ ක්‍රිෂාන්ත අයියා පෙන්වන්න ඕන. ක්‍රිෂාන්ත අයියා ගොඩක් වීඩියෝ වල නැහැ. ඔය ඉන්නේ අපේ ක්‍රිෂාන්ත අයියා. හරි. එහෙනම් බොහොම සන්තෝෂයි අපි කට්ටිය හම්බෙමු. නිලාවේලි බීච් එකට ගිහිල්ලා. අපි දැන් ඉන්නේ නිලාවේලි බීච් එකේ. ආවා අපි යන්න ඇත්තටම යන්න පිජන් අයිලන්ඩ් යන්න ආවේ. ඒ යන්න තමයි ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම මේ පිජන් අයිලන්ඩ් යන්න කැමති කට්ටිය එන්න ඕන. සීසන් එක පටන් ගන්නෙ මාර්තු ඉඳලා ඔක්තෝබර් වෙනකම්.
මාර්තු ඉඳලා ඔක්තෝබර් වෙනකන් තමයි මේ දවස්වල රළේ සැර වැඩි. ඒ නිසා බෝට්ටු සර්විස් එක తాවකාලිකව නතර කරලා තියෙන්නේ. ඒක නිසා අපි ඔයාලට කියන්නේ එනවනම් පිජන් අයිලන්ඩ් යන්න මාර්තු ඔක්තෝබර් අතර එන්න සීසන් එකට එන්න. ඇවිල්ලා යන්න පුළුවන්. බෝට් එකේ 7 දෙනෙකුට යන්න පුළුවන්. වෙනදා වගේ නෙමෙයි මේ දවස්වල වතුර පාර පොඩ්ඩක් සැර වැඩි. ඒකට ලොකු ගැඹුරක් නැහැ නාන්න පුළුවන්. අපි නාන්න තමයි කල්පනා. මේ තමයි ඉතින් මේ සීසන් එකේ අපි ආවේ. සීසන් එකට මෙහෙම වතුර නෙමෙයි තියෙන අර ස්විමින් pool එක වගේ මේ වතුර තියෙන්නේ. ඉතින් දැන් අපි ඉන්නේ ඉලාවිලි බීච් එකේ. උන් වරත් එන්න ඇවිල්ලා නාගෙන ගියාගෙන යන්න දුර වතුර ටිකක් නාන්න ඉතින් කට්ටිය. නැත්තම් බෑ ඇඟේ තියෙන ලෙඩක් හරි හොඳ වෙන්නේ. මේ අපේ තුෂාර යාන කටාරින නිදිමත ඉන්නේ පොඩ්ඩක් බහිනවද නැද්ද කියලා ආසම්මලින ආවුලන්න. කිසන්තය මේ ඉන්නේ කිසන්තය මේ පේන්නේ නැහැ කිසන්තය පේන්නේ අපි දැන් යනවා අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට. අරිසිමලේ බීච් එකත් මේ පැත්තේමයි තියෙන්නේ. තපස්සු බල්ලුක මහා සෑය බලන්න තමයි යන්නේ. මේක තමයි තපස්සු බල්ලුක මහා සෑය. මෙතන සෑයක් ඉදි වෙලා තියෙන්නේ වර්තමානයේ තමයි මේක ලස්සනට හදලා ඉදි කරලා තියෙනවා. ඒකට හේතුව තමයි තපස්සු බල්ලුක වෙළඳ දෙපෑයුන් දෙන්න මේ ගොඩ බැහැලා තියෙන්නේ අන්න අර මේ අර වැලි ඒ කියන්නේ මෙතන මේ ගල්තලාව මැද තියෙන වැලි පරයක්. මෙන්න මෙතනින් තමයි මේ දෙන්න ගොඩ බැහැලා තියෙන්නේ. මෙතනින් ගොඩ බැහැලා ඒ දෙන්න ගිහිල්ලා තියෙන කෙලින්ම රජතුමා හම්බෙන්න ගිහිල්ලා මේ වෙරළ තීරේ මෙතනට තමයි මේ තපස්සු බල්ලුක මේ ගොඩ බැස්ස තැන. මේකේ වැලි මේ අපේ නිකම් මුහුදු වැල්ල වගේ නෙමෙයි. මේ කැට වැල්ලක් තියෙන්නේ. මේ ගඟේ වැල්ල වගේ. හරි ලස්සනයි දිලිසෙනවා. මේ අපේ ඇලෙන්නේ එහෙම මොකවත් නැහැ. අමුතුම වැල්ලක් තියෙනවා. අපි දැන් ඉන්නේ ගිරිහඬු සෑයේ වන්දනා කරන්න ආවා. අපි මේ බොහොම සන්තෝෂයි අපි යාළුවෝ කට්ටිය. ඉතින් මේ ගිරිහඬු සෑය කියලා කියන්නේ මේක තපස්සු බල්ලුක කියන වෙලෙන්ද දෙන්න තමයි ඇත්තටම මේක ලංකාවට වැඩම කරවන්නේ. තථාගතයන් වහන්සේගේ කේසදාතුන් වහන්සේලා. ඒ වගේම තමයි තථාගතයන් වහන්සේ සත්සතියක් ගත කළා ඉවර වුණාට පස්සේ
විලඳ මේ පැණි වලින් දානයක් දෙනවා තපස්සු බල්ලුක කියන මේ වෙළඳ දෙන්න. ඊට පස්සේ ඒ දානය පූජා කරලා ඉවරලා ඒගොල්ලෝ තථාගතයන් වහන්සේගෙන් ඉල්ලා ගන්නවා පූජා කරන්න මොනවා හරි ඔබ වහන්සේට වඳින්න මොනවා හරි දෙන්න කියලා අපිට. ඊට පස්සේ තමයි මේ කේසි ධාතුන් වහන්සේලා තථාගතයන් වහන්සේ දෙන්නේ. ඒකත් තරම් තපස්සු බල්ලුක දෙන්න ලංකාවට එනවා. තිරියාය ප්‍රදේශයට නුදුරින් තියෙන කල්ලරාව කියන වරායට තමයි එන්නේ. එතනින් ඇවිල්ලා ඒ නිසා මේ වතුර හොයාගෙන ඇවිල්ලා මේ දෙන්න මෙන්න මේ ගල් තලාවක් තියෙන මේ කන්දේ මංජුසාවක තියලා තැම්පත් කරනවා තථාගතයන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා. ඒ තැම්පත් කරලා ඒගොල්ලෝ ගිහිල්ලා ඒ පැම් පහසු කරගෙන ඇවිල්ලා මේ කායේ අරගෙන යන්න බලනකොට යන්න බෑ. මෙතන තමයි සවි වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඒ මංජුසාව වට කළා හරි මැදකොට තියලා මෙන්න මේ ගිරිහඬු සෑය කියන චෛත්‍ය නිර්මාණය වෙන්නේ. ඒක තමයි ලෝකයේ තියෙන හදපු පළවෙනි චෛත්‍ය. තථාගතයන් වහන්සේ ජීවමානව ඉන්නකොට තමයි මේක මෙතන තැන්පත් වෙලා මේ විදිහට පූජා කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. එහෙනම් තෙරුවන් සරණයි. Tiene acá el San Miguel. Abi मैं मेतन था बहुत संतोषයි අපි YouTube නාලිකාවේ කට්ටිය ගියා ක්‍රින්කෝ ගිහිල්ලා මේ එන ගමන් අපි අපේ ගමනාන්තයට ඇවිල්ලා ඉන්නේ. අපි කුරුණෑගලින් තමයි අද නවතින්නේ. වෙදිලා යනවා. ඉතින් කට්ටිය විසිරී යන්නේ අද කුරුණෑගලින්. ඉතින් එහෙනම් බොහොම සන්තෝෂයි අපි YouTube නාලිකාවේ කට්ටිය අපේ ක්‍රින්කෝ චාරිකාව මෙතනින් නිමා කරනවා. ඉදිරියේදී තවත් YouTube නාලිකාවෙන් අපේ YouTube නාලිකාවෙන් අලුත් ට්‍රිප් එකක් එන්න බලාපොරොත්තු වෙන සමුගන්නවා. එහෙනම් බොහොම සතුටුයි. ජය වේවා අපේ කිෂාන් අයියා අසම්මාන කිෂාන් අයියා පෙන්නන්න දැන් අන්තිම මොහොතේ වා පෙන්නන්න ඕන මුනේ හරි නෑ නැත්තම් හරි ඔය ඉඳ කිෂාන් අයියා හරි එහෙනම් බොහොම සතුටුයි. ජය වේවා.